ඊය වීඩියෝ කරත් තමයි දැක්කේ බයික එක බොඩියෝෂ්‍යත් දාන්න කාලය හරි කියලා. ඉතින් උදෙන්ම නැකිටලා උදෙන්මකිවේ උදේ 10ට නැකිටලා මම ගියා ගැරේජ් එකට. ගිහින් බයික් එක හොදන්න ඕනේ කිව්වා පැය භාගයක් විතර යනවා කිව්වා. මේ පැය භාගෙ නම් හරියන්නේ කන්නේ නෙවෙයි. ඉතින් හා කමන්නේ නැහැ කියලා බයික් එක තියලා මම පයින්ම ගියා මොනවාරි කාලෙන්න කියලා. ටික දුරක් යද්දි තමයි තේරෙන්නේ පයින් යනවා කියන එක මේ අවුවේ කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා. මොනා කරන්න දෙදී ආයෙ හැරලා එන්න බෑ මම දිගටම ගියා. ඉතින් කෑම කන්න කියලා ගියේ ලැවිස් එකට. මේක නම ලැවිස් වුණාට අපි විහිළුවට කියන්නේ ලවාරිය කඩේ කියලා. මොනා නැත්නම් මේකේ කෑම නම් රසයි. ඉතින් කෑම කාලි කරලා මම ආයෙ එන්න පිටත් වුණා. ටිකක් දුර එද්දි බෑමයි කියලා හිතලා අන්තිමට පාර යන බයික් එකට අත දාලා මම ගෑරේජ් එක ගාවට දාගත්තා. ඔන්න ඊට විනාඩි 5කට විතර පස්සේ මගේ බයික් එක හොදන්න ගත්තා. කොහොම වුණත් කියන්න ඕනේ බයික් එක හොඳටම හොදලා දුන්නා. දැන් ඉතින් කෙලින්ම යන්න තියෙන පෙට්‍රල් ටිකක් ගාගන්න. මොකද බයික් එකේ තෙල් නැහැ. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හෙට හම්බ වෙනවා. ඔයාලට ජය.